අද අපි හදන්න යන්නේ චිකන් ස්ටූ එකක්. බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මම මේකට චිකන් ග්‍රෑම් 600ක් වගේ තමයි ගත්තේ. මම මේක මුලින්ම පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ මම හීනියට කපාගත්ත චිකන් ටිකට විනාකිරි අඬු කෝප්පකින් එකක් වගේ ප්‍රමාණයක් දාගන්නවා. තව මම මේකට 3-5 කුඩු කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේ චිකන් එක විනාඩි 15ක් 20ක් වගේ වහලා තියාගන්නවා. චිකන් එක හදාගන්න මම සුදු ලුණු බික් 5-6ක් වගේ ගත්තා. ඒ වගේම තක්කලි ගෙඩියක්, බී ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් 3ක්, රම්පේ කරපෙන්චා එකතු කරගන්නවා. චිකන් එකට මම තව වතුර අඬු කෝප්පයක් එකතු කරගෙන ඇතිලියට දාගන්නවා. දැන් මම මේ චිකන් එක තම්බ ගන්නයි හදන්නේ. ඒකට මම තව 5 කුඩු මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. දැන් චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේකේ වතුර ගතිය හින්ද ගන්න ඕනේ ගින්දර ටිකක් වැඩි කරලා. දැන් චිකන් එක තෙල් පෑදෙන්නම හිඳිලා තියෙන්නේ. මම මේ දැන් හැන්දට අරන් පෙන්නන්නේ චිකන් එකෙන් පෑදිච්ච තෙල් ටික. දැන් අපි තවත් වළඳකට තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගෙන රත් කරලා සුදු ලුණු, තක්කලි, රම්පේ කරපිංචා ටික බැද ගන්න තමයි අපි හදන්නේ. මේකට අපි ලුණු මේස හැඳි දෙකක් වගේ දාගමු. දැන් අපි මේකටම චිකන් ටිකත් එකතු කරගන්නවා. දැන් අපේ චිකන් ස්ටූ එක හැදිලා ඉවරයි. මේක ඉතාමත් රසවත්. ඔයගොල්ලොත් හදලා බලන්න. මේක බයිට් එකකටත් හොඳයි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න.